හොඳටම කරලා තියෙනවා බලද්දි මේ වෙන කට්ටියක් කරලා තියෙන උන්ගේ නම් යන්නේ අපිට කියන්නේ අපි ගිහලා බලමු හරි දැන් අපි දැන් පටන් ගන්න විතරයි බලමු තව ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට අපිත් එක වෙන්න හරි බලමු ගමන පටන් ගන්න දැනනවා දැන් ගිහලා බලමු හොඳම දේවල් ඉස්සරහට රැට තා හොඳම දේවල් එන්නේ හරියක් ගාලා යන සෙට් උන් ජයවා පොඩි එකෙන් වොයිස් කට් එක කරා හින්දේම කියලා පොඩි එක කියලා පොඩි එක කියලා ඉතින් පේනද අද බට්ට සරයි මුහුද ඊය රෑ වහලා සෙට් එක අද මොකද ගමන වට හිතෙන්නේ හොඳයි නේ වැල්ල පා ගන්නත් ආවා මොකද දැක්කේ අදමද මන්ද මම ඉස්සරහට බලමු අතල්ලක් ගන්න අර දැක්කා ඔව් තාම මුල මස් කණ්ඩාව පාපිලි එක අනික ලේපිලි දෙන්න කොච්චරද කපල දෙන කොච්චර දුන්නාද බාව දීලා අයිස් පෙක් කියලා දාන්න. ඕකේ නේද පොඩි උඩ ගන්නවා. කිලෝ ගණන් එපා. මේ කිලෝ 1 2200ක්
අපි එක වගේ වෙද්දි අපි නවතින තැනට මාදුගඟ විලායකට අපි ආවා. අපි නම් බලමු මාදුගඟ විලායකේ තත්ත්වය කොහොමද කියලා. මාදුගඟේ ඔන්න නගිනවා කියලා Rajamah Vihare
අපි ආයේ ඉතර යනවා. නවත්තන්න යන්න වාගේ කානේ. මේ අර ටික අපි යන්නේ. යමුයි. පන්දරට. සපෝට් එකක් දෙන්න යාට. ඔයාලා මෙහෙට එන්න පුතේ. ඔයාලා මෙහෙට එන්න. අපි එන්නේ. අලු දෙන්නකෝ. ඔයාලා එන්නේ දෙන්නෙක් උන්න මැ තියාගන්න. මෙන්න අනිත් අය මෙහෙට එතකොට හරි. සේරවල දැහලා ගන්න. නිකන් දෙකක් එකක් ඇති මට කොලෙස්ටරෝල් දෙන සීමිත නැහැ I'm drinking wine. thank you nice cinnamon tea cinnamon tea නේ cinnamon tea He's going to show what cinnamon. How to thank you අපි බලමු කුරුඳු තලන විදිය. super ගියා අනුද කො සද්ද දාපන් පාඩෙන් පුතේ. මේ තියෙන්නේ කුරුඳු ගහක කොටසක්. මේකේ පොත් දෙකක් තියෙනවා. මුලින්ම අපි මේ උඩ පොත්ත වෙනවද? නෑ. මේ උඩ පොත්ත අපි මේ විදියට සූරලා අයින් කරගන්නවා. යාල් දෙවිලා කියලා එක පිරිස්කෝප් එකක්. මේ උඩ පොත්ත අයින් කරනවා. ඒක කැමරට ගන්න. ඒක පොහොර වලට ගන්න. මේ තියෙන පිත්තල කෑල්ල. මේ පිත්තල කෑල්ල මේ වගේ මදින්න ඕන. මෙහෙම මැද්දහන් පස්සේ මේ පොත්ත ලීයෙන් බුරුල් වෙනවා. පොත්ත කළු වෙනවා. මුවල තියෙන ගුණාත්මක භාවය නැති වෙනවා. ඒ නිසා පිත්තල කෑල්ලක් උපයෝගය කරගෙන ඕනේ මදින්න. එහෙම රවුමට කපලා මේ වගේ ඉලක්ක ගහගෙන මේ ඉර දිගෙම පොත්ත ගලවන්න. ඒ පොත්තේ සොර වේලන්න යන ඔව් මේ පොත්ත තමයි වේලක්. මේ පොත්ත විතර ගන්න පුළුවන් මේක ලීය. ඊට පස්සේදී පොඩි වෙලාවක් කරනකොට මේ වගේ ඇකිලෙනවා. ඒ ඇකිලුණෙන් පස්සේ මේ කෑල්ල දෙක මෙහෙම එකට ජොයින් කරලා මේ පොඩි පොඩි කෑලි කැපෙනේ මේ මැදට පුරව ගන්නවා. මේ කට වැහෙන්නම පොඩි පොඩි කෑලි මැදට පුරවලා ජොයින් කර මේක මීටරයක් දිගට හදා ගන්නවා. මීටරයක් දිගට හදලා මද පවනේ තමයි වේලන්නේ. අවුවේ තියලා වේලන්නේ. අවුවේ තියලා වේලුවම කුරුඳු වල තියෙන රස ගුණ දෙකම නැති වෙනවා. ඒ නිසා මේ වගේ රණු ඇදලා රණුවක තියලා මද පවනේ තමයි වේලගන්නේ. මේ විදිහට තියලා මද පවනේ වේලන දවස් 8ක් වගේ යද්දි කුරුඳු කොට ඉබේම ඇකිලෙනවා. ඒ වගේ ඉබේම රෝල් වෙනවා. දවස් 8ක් ගියන් පස්සේ මේ වගේ ඉබේම ඇකිලෙනවා. පිටතර කියලා ඉන්නේ මාළුව තෝරනවා ඔඩිය උන්නා ගඩො එන්න ඉතින් සයිස් ඔඩිය උන්නවට ඒක ගන්නනේ මැඩේ උහුලයි ඒ කොච්චරලා ලියන්නේ? sorry කරද්දද? අර පිළිතුරු පාවිච්චි ගාවට එන්න මස්තක් කොහෙද? ඒ මංගව මට නෑ ඉතින් අලියන්න කකුල. එහා පැත්තට කප්පලා Aynen.
ඕක කොහමද? උනේ ලොකු වැඩි. මාදුගංග විලා. දාන නෑ. වැඩ දාලා ඉන්නේ කැමරාවට අහු වෙනවද දන්නේ නැහැ. මොකද දැම්මත් නෑ මේක දාන්න. මේක උඩ තියන් ඉන්නේ. 1 2 3 අපි දැන් කැස් බෑව බලන්නවා අහුන් ගල්ලේ පොලිසිය ළඟ. ඔයාලත් යනවා නම් එන්න. මේක ජාති කැස් බෑව ඇති කරන්න තහනන්නේ රට කරලා ඉන්නවා